ඔයා කවදා හරි රෑ තිස්සේ ෆෝන් එක බලලා පාන්දර වෙනකන් ඇහැරලා ඉඳලා තියෙනවද? ඊට පස්සේ උදේට ඇහැරෙනකොට ඇස් දැවිල්ලයි ඔළුව බරයි වගේ දැනෙනවද? හැබැයි ඔයා දැකලා ඇති සමහර සාර්ථක ව්‍යවසායකයෝ හෝ සුපර් හියුමන්ස්ලා කියනවා මම නිදාගන්නේ පැය 5යි. හැබැයි මට මාරම ශක්තියක් තියෙනවා කියලා. කොහොමද වුන් ඒක කරන්නේ? අද අපි කතා කරන්නේ ඔබේ නිින්ද විනාශ කරගන්නේ නැතුව විද්‍යාත්මකව අඩු වේලාවකින් උපරිම විවේකයක් ලබා ගන්නේ කොහොමද කියලයි. මතක තබා ගන්න වැදගත් වෙන්නේ ඔබ කොපමණ වේලාවක් ඇඳේ සිටිනවද යන්න නොවේ. ඔබ කෙතරම් කාර්යක්ෂමව නිදා ගන්නවද යන්නයි. අපේ මොළය සෑම මිනිත්තු 90කට වරක්ම නිින්දේ චක්‍ර ස්ලීප් සයිකල්ස් 5ක් කරහා ගමන් කරනවා. මෙහිදී ඩීප් ස්ලීප් මගින් ශරීරය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථා තත්වයට පත් කරන අතර REM ස්ලීප් මගින් මතකය සහ නිර්මාණශීලීත්වය වැනි මොළේ ක්‍රියාකාරීත්වයන් දියුණු කරනවා. ඔබේ නිින්ද බාධාවකින් තොරව සිදුවන්නේ නම් පැය 5.5ක් 6ක නිින්දකින් පවා සම්පූර්ණ ප්‍රබෝධයක් ලබාගත හැකියි. පළමුවෙන්ම සෑම දිනකම එකම වේලාවකට නිදා ගන්න සහ අවදිවන්න. මේ ඔබේ ශරීරයේ සර්කේඩියන් රිද්ම් එක ශක්තිමත් කරනවා. උදාහරණයක් විදිහට රාත්‍රී 11ට නිදාගෙන උදේ 5:30ට අවදි වීමද පුරුදු වෙන්න. දෙවනුව මිනිත්තු 90 රීතිය අනුගමනය කරන්න. නින්දේ චක්‍රයක් අවසානයේ අවදි වීමෙන් ඔබට ඊතා නැවුම් බවක් දැනෙනවා. එම නිසා ඔබේ නින්ද මිනිත්තු 90 ගුණාකාර ලෙස සැලසුම් කරන්න. පැය 4.5, පැය 6 හෝ පැය 8.5. නින්දට පෙර අවසන් පැය ඊතා වැදගත්. මෙන්න මේ 3-2-1 ක්‍රමය පාවිච්චි කරන්න. පැය 3කට පෙර බර ආහාර ගැනීම නවත්තන්න. පැය 2කට පෙර වැඩ කිරීම හෝ මානසික පීඩනය ගැන දෙන දේවල් නතර කරන්න. පැය 1කට පෙර ෆෝන්, ටීවී වැනි ස්ක්‍රීන් වලින් ඈත්වන්න. ඒ වෙනුවට පොතක් කියවන්න හෝ භාවනා කරන්න. උදේ අවදි වීවාම ෆෝන් එක අල්ලන්න එපා. ඒ වෙනුවට විනාඩි 10ක් පමණ හිරු එළියට නිරාකරණය වෙන්න. මේ ඔබේ ශරීරයේ මෙලටෝනින් පාලනය කර සෙරටෝනින් මට්ටම ඉහළ නංවනවා. ඒ වගේම සීතල වතුරෙන් මුහුණ සෝදීම හෝ පුෂ්-අප්ස් කිහිපයක් කිරීමෙන් ඔබේ ශක්තිය ක්ෂණිකව වැඩි කරගත හැකියි. කැෆීන් පාලනය. දවල් 2න් පස්සේ තේ හෝ කෝෆි පානය කිරීමෙන් වළකින්න. කැෆීන් ශරීරයේ පැය 6-8ක් පමණ පැවතෙනවා. එය ගැඹුරු නිින්ද 30කට පමණ අඩු කරගත හැකියි. පරිසරය. ඔබේ නිදන කාමරය අඳුරු, නිහඟ සහ සීසල එහෙම නැත්නම් සෙල්සියස් අංශක 18ක් 20ක් පමණ තැනක් බවට පත් කරගන්න. මනස සැහැල්ලු කිරීම. නින්දට පෙර ඔබේ සිතේ ඇති කරදරකාරී සිතුවිලි කොලයක සටහන් කරන්න. ජර්නලින්. මෙය මොළය විවේකී මට්ටමකට ගෙන ඒමට උදව් කරනවා. මතක තබා ගන්න. නින්ද කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක ඔබේ කාර්ය සාධනය වැඩි කරන මෙවලමක්. සාර්ථකත්වයේ රඳා පවතින්නේ ඔබ කොපමණ වෙලාවක් ඇහැරලා ඉන්නවාද යන්න මත නොවේ. ඔබ කෙතරම් පැහැදිලි සහ අවධානයෙන් යුතුව අවදි වෙනවාද යන්න මතයි. ඔබේ නිින්ද නිසි ලෙස කළමනාකරණය කරගන්න. එවිට ඔබට වැඩි කාලයක් සහ වැඩි ශක්තියක් ඉතිරි වේවි. ඔබ අද අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා දිගටම මේ වගේ විද්‍යාත්මක කරුණු දැනගන්න.